කෘෂි තාක්ෂණයෙන් දැනුම බිඳක් ගෙනෙන SL Agri YouTube channel එකත් එක්ක තමයි අදත් ඕගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි බලමු අද ඕගොල්ලෝ වෙනුවෙන් ගෙනල්ලා තියෙන වීඩියෝ එක මොකක්ද කියලා. අපි ඉස්සෙල්ල වීඩියෝ එකෙන් අපි කියලා දුන්නේ ඔස්මොකොට් පොහොර ගැන සහ ඔස්මොකොට් පොහොර වර්ග ගැන. ඔස්මොකොට් පොහොර වර්ග මොකටද භාවිතා කරන්න කියලා තමයි අපි අපේ ඉස්සෙල්ල වීඩියෝ එකකින් ඕගොල්ලන්ට කියලා දුන්නේ. ඉතින් මම ඉස්සෙල්ල වීඩියෝ එකේ කිව්වා අපි ඊළඟ වීඩියෝ එකකින් අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඔස්මොකොට් පොහොර නිවැරදි ආකාරයෙන් භාවිතා කරන්නේ කොහොමද කියලා සහ භාවිතා කරන අනුපාතයන් කොහොමද කියලා. ඉතින් අපි අද බලමු අපේ මේ කඩෙන් මිලදී ගන්න ඔස්මොකොට් පොහොර කාර්යක්ෂමව අපේ ඕකීඩ් පැලවලට ලබා දෙන්න කොහොමද හරියට යොදන්න ඕනේ කියලා. මම අද ගෙනල්ලා තියෙන ඕගොල්ලෝ වෙනුවෙන් පැල වර්ග 3ක් කුඩා පැල තරමක් වර්ධනය වූ පැලයක් සහ මලක් ඒමට ආසන්නය ඇති පැලයක් මම අද මේ වීඩියෝ එකට ගෙනල්ලා තියෙනවා. ඒකම ක්‍රම කීපයකට ඔස්මොකොට් පොහොර භාවිතා කරන ආකාරයත් මම කියලා දෙනවා. ඊළඟට අපි අවසානයේදී මේ ක්‍රමවල වාසි සහ අවාසි ගැන කතා කරමු. මුලින්ම අපි කොයි කවුරුත් භාවිතා කරන ක්‍රමය තමයි අපේ ඕකීඩ් පැලේ වටේට ඒ අවශ්‍ය ප්‍රමාණය අරගෙන නිකන් වටේට ඉහිනවා. මම මුලින්ම කියන්නම් අපි ඕකීඩ් වලට යොදන්න ඕන පොහොර ප්‍රමාණය කොහොමද කියලා. සාමාන්‍යයෙන් අපි මාස 3කට වරක් මේ ඔස්මොකොට් පොහොර තේ හැන්දක් මේ එක පැලයකට යොදන්න ඕනේ. අපි කිව්වක් වගේම දැන් මම මුල් ක්‍රමේ ඔයගොල්ලන්ට කරලා පෙන්නන්නම්. මේ තියෙන නයිට්‍රජන් වැඩි පොහොර එක N පොහොර එක අපේ පළවෙනි ක්‍රමයේ විදිහට මම ඔයගොල්ලන්ට කරලා පෙන්නන්නම්. සාමාන්‍ය කෙනෙක් ගෘහණියක් සාමාන්‍ය විදිහට කරන්නේ මෙන්න මේ ආකාරයට තේ හැන්දක් අරගෙන මේ පැලේ වටේ නිකන් විසිරෝලා හරිනවා. ඊළඟට අපිට තව ක්‍රමයක් තියෙනවා. ඒකට ඉතාමත් සුළු මුදලක් වැය වෙන්නේ සහ නැත්තම් අපිට ඉතාමත් පහසුවෙන් මෙන්න මේ වගේ නෙට් රෙදි කැබැල්ලක් නැත්නම් ඕගන්දි නෙට් රෙදි කැබැල්ලක් හොයාගන්න පුළුවන් නම් මෙන්න මේ ප්‍රමාණය අඟල් 2.5 කොටු හැඩයට කපාගත්ත මේ වගේ නෙට් රෙදි කැබැල්ලක් හොයාගන්න පුළුවන් නම් මෙන්න මේ නෙට් රෙදි කැබැල්ලට අපි අපේ පොහොර ටික යොදා ගන්නවා. ඉස්සෙල්ලා වගේම තේ හැන්දක ප්‍රමාණයක් අපි මේ ආකාරයට පොහොර යොදා ගන්නවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ නෙට් රෙදි කෑල්ල මේ ආකාරයට පොට්ටනියක් ආකාරයට හදාගෙන මේකට රබර් බෑන්ඩ් එකක් දාලා පොට්ටනියක් ආකාරයට හදාගන්න තමයි ඔයගලන්ට තියෙන්නේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ විදිහට හදාගත්ත පොහොර මල්ල අපේ පැලේ මුලක් ළඟින් මෙන්න මේ ආකාරයට පැලේ ළඟින් තියන්න විතරයි ඔයගලන්ට තියෙන්නේ. මෙන්න මේ ආකාරයට අපිට තියන්න පුළුවන්.
ඔගොල්ල දැන් ඉතාමත් කාර්යබහුල අය නම් ඒ වගේ දෙයක් කරන්න වෙලාවක් නැත්තම් අද වෙද්දි අපිට වෙළඳ පොලේ මිලදී ගන්න තියෙනවා මේ වගේ ඔස්මකොට් පොහොර රඳවන කුඩා ප්ලාස්ටික් ආධාරක. මෙන්න මේ ආකාරයේ ඔස්මකොට් පොහොර රඳවන ප්ලාස්ටික් වලින් නිර්මාණය කරපු ඒවා වෙළඳ පොලේ ගන්න පුළුවන්. මේකේ වෙළඳ පොළ මිල වෙන්නේ රුපියල් 5ක් වගේ අගයක්. ඉතින් ඊටම සුළු මුදලක් මේ කාලේ හැටියට මේ වගේ එකක් අපි යොදාගත්තොත් අපිට ඉතා පහසුවෙන් අපි අවශ්‍ය පොහොර වර්ගය මේකට යොදා ගන්න පුළුවන්. හරි මම එකක් පෙන්නන්නම් අපි කොහොමද මේකට යොදන්නේ කියලා. මෙන්න මේ ආකාරයට අපිට මේකට යොදා ගන්න තියෙන්නේ. ඊට පස්සේ මේ කැප් එක වහලා මෙන්න මේ විදිහට රඳව ගන්න තමයි තියෙන්නේ අපේ ගහ අවටින්. ඉතින් අපි වෙනදට සාමාන්‍යයෙන් කරන්නේ අර මම මුලින්ම පෙන්නපු ක්‍රමය. මේ ක්‍රමයට අපි අපේ පොහොර යෙදුවොත් ඒ පොහොර මුල් සමග ගැටෙන අවස්ථාව අඩු වෙනවා. එතකොට අපි දිනපතා ජලය යොදන විට මේ පොහොර වලින් නිකුත් කරන මූලද්‍රව්‍ය ජලයත් සමග දිය වෙලා අපතේ යන එක තමයි වෙන්නේ. නමුත් මම පෙන්නපු දෙවන ක්‍රමයෙන් සහ අවසාන විදිය වශයෙන් පෙන්නපු ක්‍රමයෙන් අපිට අපේ පොහොරවල කාර්යක්ෂමතාවය උපරිමය කරගන්න පුළුවන්. මොකද අපි ඒක අපේ ගහ ආසන්නයෙන්ම තියලා තියෙනවා. ඒකම අපි ඒකට දිනපතා වතුර යොදන අවස්ථාවේදී ඒ පොහොර ජලයත් සමග මිශ්‍ර වෙලා ඒ ශාකයට අවශ්‍ය මූල පද්ධතියට ක්‍රමානුකූලව ලබා දෙන්න හැකියාව මම පෙන්නපු දෙවන ක්‍රමයෙන් සහ තුන්වන ක්‍රමයෙන් දකින්න තියෙනවා. ඉතින් මම ඕගොල්ලන්ට නිර්දේශ කරන්නේ අපි ඉස්සරින් ඉඳන්ම කරපු මේ පළවෙනි ක්‍රමයෙන් ඉවත් වෙලා ඔබට පහසු ක්‍රමයක් දෙවන ක්‍රමය හරි තුන්වන ක්‍රමය හරි භාවිතා කරන්න කියලා මේ ඔස්මකොට් පොහොර යොදද්දී. අවසාන වශයෙන් මම නැවතත් මතක් කරන්නම් මේ ඔස්මකොට් පොහොර යොදන ආකාරය තේ හැන්දක ප්‍රමාණයක් අපි මේ පැලයකට යොදන්න ඕනේ මාස 3කට සැරයක්. එතකොට ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් මතුවේ දැන් මාස 3කට පස්සේ මේ පොහොර අපිට අපේ මේ පෝච්චියේ දකින්න තියෙනවා. ඇත්තෙන්ම ගත්තොත් මේ පොහොර නෙමෙයි දකින්න තියෙන්නේ මේ පොහොරවල මං ඉස්සෙල්ලත් කිව්ව පිටත ආවරණය නැත්තම් අවුට් කෝට් එක තමයි ඕගොල්ලන්ට දකින්න තියෙන්නේ. ඒ මාස 3 ගත වෙද්දි මේ ඇතුලේ තියෙන පොහොරවල සාරය අපි ජලය යොදනවත් සමගම දිය වෙලා ගිහිල්ලා ඉවර වෙලා තියෙන්නේ. නමුත් අපිට පේන්නේ මේ පොහොර තාමත් හොඳ තත්ත්වයේ තියෙනවායි කියලා. ඇත්තෙන්ම මේ පොහොරවල තියෙන්නේ අපි අර පිටත ආවරණය විතරයි. ඒක නිසා අපි මේ මාස 3කට පස්සේ මේ පොහොර ටික ඉවත් කරලා නැවත අලුතෙන් පොහොර එක් කරන්න ඕනේ. අපි අර දෙවනි ක්‍රමයේදී කිව්ව පොහොර මල්ල නැත්නම් පොහොර පොට්ටනිය අපිට කෙලින්ම ඉවත් කරගන්න පුළුවන්. මොකද ඒ වෙද්දි ඒ නෙට් කැබල්ලත් දි รา පත් වෙලා තියෙන්න පුළුවන් නිසා. එතකොට අපිට ඒකට අලුතෙන්ම නෙට් කැබල්ලක් යොදාගෙන නැවත අවශ්‍ය පොහොර වර්ගය යොදලා පෙන්නපු විදිහටම පැලේ ළඟින් තියන්න පුළුවන්. ඉතින් අද මම මේ ඕගොල්ලන්ට ගෙනාව වීඩියෝ එක ඕකීඩ් වගා කරන අය අතරත් නැත්නම් ඕකීඩ් වගාවට කැමති අයටත් ගොඩාක් වැදගත් වෙයි කියලා හිතනවා.
ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ අපි ඉස්සරහට ඔයගලන්ට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඕකීට් වගාව සම්බන්ධව, ඇන්තූරියම් වගාව සම්බන්ධව, එළවලු වගාව සම්බන්ධව සහ අනිකුත් කෘෂිකාර්මික වගාවන් සම්බන්ධව ඔයගලන්ට දැනුම ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා ඔයගොල්ලෝ තවමත් අපේ SL Agri YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා. ඒකම SL Agri Facebook page එකටත් like එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ වැදගත් වීඩියෝ ඔයගොල්ලෝ යාළුවන්ටත් දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඔයගොල්ලෝ සියලු දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වගේ වීඩියෝ එකකින් අපි ආයේ හම්බ වෙමු.